friends, today we discuss informal and formal words. ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා අවිධිමත් සහ විධිමත් කියලා වාක්‍ය රටාවල් දෙකක්. අවිධිමත් වාක්‍ය රටාවට අපි කියන informal words. එතකොට විධිමත් වාක්‍ය රටාව formal words. Formal words කියන්නේ වචන කීපයකින් අපි කියවෙන දෙයක්. එක තනි වචනකින් කියන විදියක් තමයි formal words එක කියන්නේ. උදාහරණයක් විදිහට අපි යම් තැනකින් යනකොට go out කියලා වචන දෙකකින් පාවිච්චි කරන්න පුළුවන්. Exit, එතකොට යමක් ඉදිරියට කරගෙන යනවා go ahead. proceed, යමකින් ඉදිරියට යනවා වර්ධනය වෙනවා go up. increase, එතකොට වර්ධනය පහළ යනවා නම් go down. decrease, එතකොට යමක් දිගටම කරගෙන යනවා go on. continue, යමක් ගැන හොයනවා look for. search, එතකොට යමක් ගැන හිතනවා හිතන්න think about. consider, යමක් එකතු කරනවා pick up එකතු කරගන්නවා. collect, එතකොට අඩු කරනවා කපා හරිනවා cut down. reduce, යමක ස්ථාවර වෙනවා set up. establish, එතකොට යමක් හොයා ගන්නවා find out. discover, යමක් ගැන අපි කතා කරනවා talk about. discuss, එතකොට යමක් සම්පූර්ණ කරනවා fill in. complete. Thank you very much for watching us.